අම්මා පාසල් ගොස් මායන තුරු අම්මා ගෙපිල්ලට වී මාග බැලුවා මාතුටු මුහුතේ සතුටට අම්මා මලක් වගේ පිපුණා මගේ අම්මා සඳට වඩා සිසිලයි මගේ අම්මා හිරුට වඩා එළියයි මගේ අම්මා මලට වඩා සුවඳයි මගේ අම්මා බුදුන් ළඟට බුදුවන මගේ අම්මා නැති බැරි කම් නොකියූ මට අම්මා ඇති හැකි විදිහට හිටියා අම්මා දුක් ගින්දර වින්දා නැත නිම්මා මතුවට බුදු වේවා මගේ අම්මා දුක් ගින්දර වින්දා නැත නිම්මා මතුවට බුදු වේවා මගේ අම්මා මතුවට බුදු වේවා මගේ අම්මා මතුවට බුදු වේවා මගේ අම්මා හොඳයි ඔයගොල්ලෝ මේක මගේ කවි බණ අහලා සිටපු සියලුම දෙනාටම ගොඩාක් පින් ඔයගොල්ලන්ට අම්මලා තාත්තලා ඉන්නව වෙන්න පුළුවන් මෙතන බලන් හිටපු 34 දිනාගෙන් 45ක් වුණා. ඉතින් ඒ කට්ටියගේ අම්මලා තාත්තලා ඉන්නවා පෙලක් කට්ටියගේ නෑ ඇත්තනම මමත් මහනලා අවුරුදු දැනට 16ක් වෙනවා. ඉතින් මේ අවුරුදු 16 දී මගේ අම්මා තාත්තා ළඟත් මම වැඩියේ නැහැ. ඒගොල්ලෝ ජීවිතලා හිටියත්. ඉතින් ඒ වුණාට ඔයගොල්ලන්ට මේක මගේ සියලුම මගේ මෑණියන්ට මගේ පියතුමාට ඒ වගේම තමයි මේක ලෝකවාසී සියලුම මව්වරුන්ට මේ කවිය උපහාරයක්ම වෙන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා. සියලුම මව්වරුන්ගේ සියලුම ලෙඩ දුක් දුරු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම මේ ලයිව් එක දැම්මෙත් මම කට්ටියට කිව්වා මම අනිවාර්යෙන් හවස ලයිව් එකක් දානවා කියලා. ඉතින් ඔයගොල්ලෝ 35ක් බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන ඉන්න ඔයගොල්ලෝ සියලුම දෙනාටම බොහොමත් ස්තුති කරන ස්තුතියට පින් ඔයගොල්ලෝ මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න. මං ඊළඟ තව පැයකින් වගේ තව ලයිව් එකක් දානවා. ඒකත් බලන්න ඕගොල්ලෝ එන්න. ඒකේ ඕගොල්ලන්ට කමෙන්ට් කරන්න පුළුවන් විදිහට මං හදලා දෙනවා. මම එක කතා කරන්න පුළුවන්. මම ඒකෙදි තව විශේෂ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා ඕගොල්ලන්ට. එහෙනම් ඔයගොල්ලෝ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඔය කට්ටිය මං කියන්නේ නැවතත් 48ක් බලාගෙන මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මම සබ්ස්ක්‍රයිබ් කරලා මම එකතු වෙන්න. මගේ කවි බණ වලට කැමති අය ඉන්නවනම් අම්මගේ කවි බණ වලට ආස, තාත්තගේ කවි බණ වලට ආස කට්ටිය ඉන්නවනම් මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. තව පැයකින් මම ආයෙ තව ලයිව් එකක් දානවා. මගේ ෆෝන් එකේ මම මේක කරන්නේ. මගේ ෆෝන් එකේ බැටරි පොඩ්ඩක් වැහලා තියෙන්නේ. හින්දා මම දැන් ලයිව් එක එන්ඩ් කරනවා. තව පැය භාගයකින් පැයකින් විතර මම ආයෙ ලයිව් එකක් දානවා. ඒකෙන් හම්බ වෙමු. ඔය සියලුම දෙනාටම තුනුරන්ගෙම සරණයි. හොඳයි එහෙනම්